යාළුවනේ ඔයගොල්ලෝ මේ එකතු වෙලා ඉන්නේ ඔන්ලයින් පන්තියත් එක්ක අපි දැන් කතා කරගෙන යන්නේ සාපේක්ෂ ප්‍රවේගයේ පාඩම ගැන තමයි කතා කරගෙන යන්නේ. මම ඉතිසලා වීඩියෝ එකෙන් කතා කරා පොඩි උදාහරණ කිහිපයක්. මම තවත් දුරටත් උදාහරණ කිහිපයක් ගැන කතා කරන්න තමයි අද මේ වීඩියෝ කරන්නේ. බලන්නකො මේ තියෙන උදාහරණේ. මෙතන තියෙන්නේ u ප්‍රවේගයෙන් ගලන ගඟක එක් ඉවුරක a නම් ලක්ෂයක සිට ඊට ප්‍රතිවිරුද්ධ ඉවුරේ A හා කෙලින්ම කැපිටල් A හා කෙලින්ම පිහිටි B නම් ලක්ෂයක් කරා මිනිසෙකුට පිහිනීමට ගතවන කාලය සොයන්න. නිශ්චල ජලයේ මිනිසාගේ ප්‍රවේගය v වන අතර ගඟේ පළල සිම්පල් A කියලා කියනවා. හොඳට බලන්න මේ කියන කතාව. මෙතන පොඩි වැදගත් කතාවක් තියෙනවා. මෙන්න මෙතන වචනයක් තියෙනවා නිශ්චල ජලයේ කියලා. නිශ්චල ජලයේ මිනිසාගේ ප්‍රවේගය v. ගොඩක් වැදගත් කතාවක්. මම ඒක පැහැදිලි කරන්නම් මොකක්ද එතන කියන්නේ කියලා. මෙතන හොඳට බලන්න. වචන ටිකක් කියනවා නිශ්චල ජලයේ මිනිසාගේ ප්‍රවේගය. මෙහෙම කියලා තිබුණොත් නිශ්චල ජලයේ, ඒ කියන්නේ ජලය නිශ්චල විට, ජලය නිශ්චලයි කියන්නේ ගලා යන ජලය නිශ්චල කරනවා කියන්නේ ජලයට සාපේක්ෂව මිනිසාගේ ප්‍රවේගය සලකනවා කියන එක තමයි මෙන්න මෙතනින් කියන්නේ. හොඳට මතක තියාගන්න ඔය කතාව. නිශ්චල ජලයේ කියපු ගමන් ජලයට සාපේක්ෂව මිනිසාගේ ප්‍රවේගය තමයි දීලා තියෙන්නේ. ඒ කියන්නේ දැන් ඔයා හිතන්නකෝ අපි පෘථිවිය චලනය වෙන ගමන් තමයි අපි මේ අපි පෘථිවිය තුල අපි මේ චලනය වෙන්නේ. එතකොට අපිට සාපේක්ෂ ප්‍රවේගයක් ගැන කතා කරන්න බෑ. හැබැයි අපි සාපේක්ෂ ප්‍රවේගයක් ගැන කතා කරනවානේ. එතනදී අපි කරන්නේ අපි පෘථිවිය නිශ්චලයි කියලා හිතනවා. ඒ කියන්නේ පෘථිවිය නිශ්චලයි කියලා හිතනවා කියන්නේ අතරම පෘථිවියට සාපේක්ෂව අපි සලකනවා. පෘථිවිය සමුද්දේශ රාමුවක් කියලා හිතනවා. එතකොට අපිට පුළුවන් මේ පෘථිවිය සාපේක්ෂව අපේ ප්‍රවේගය ගැන කතා කරන්න. ඒ වගේ වැඩක් තමයි මෙතනත් වෙලා තියෙන්නේ. ජලය කියන සමුද්දේශ රාමුව තුල තමයි මිනිසාගේ ප්‍රවේගය කතා කරලා තියෙන්නේ. ඒ කියන්නේ නිශ්චල ජලයේ මිනිසාගේ ප්‍රවේගය කියන්නේ ජලයට සාපේක්ෂව ප්‍රවේගය කතා කරනවා මිනිසයාගේ. අපිට එහෙනම් එතනින් පොඩි කතාවක් අපිට සංකේත වලට ඒක හරව ගන්න පුළුවන්. සමහර වෙලාවට දෙන්න පුළුවන් ඔයගොල්ලන්ට නිශ්චල ජලයේ විතරක් නෙමෙයි නිශ්චල වාතයේ අහස් යානයක ප්‍රවේගය එන්නේ එහෙමත් කියන්න පුළුවන්. ඒතකොට නිශ්චල වාතයේ අහස් යානයක ප්‍රවේගය කියපු ගමන් ඔයගොල්ලන්ට තේරුම් ගන්න ඕනේ එතන කියන්නේ වාතයට සාපේක්ෂව අහස් යානයේ ප්‍රවේගය මොකක්ද කියලා තමයි එතන කියන්නේ. හොඳට තේරුම් ගන්නනේ කියන කතාව. හරි. එහෙනම් අපි මේ කියන මෙතන මේ වචන වලින් කියලා තියෙන එක අපි සංකේත වලට පෙරලා ගමු ඉස්සෙල්ලාම. මොකක්ද කියන්නේ? u ප්‍රවේගයෙන් ගලන ගඟක එක් ඉවුරක a නම් ලක්ෂයක සිට. මම පොඩ්ඩක් ඒක ඇඳ ගන්නම්. u ප්‍රවේගයෙන් ගලන ගඟක් කියපු ගමන් මෙන්න ගම් ඉවුර දෙක මේ පැත්තට u ප්‍රවේගයෙන් යනවා. u ප්‍රවේගයෙන් යනවා කියපු ගමන් ඔයගොල්ලන්ට පුළුවන්කම තියෙන්න ඕනි මේක සංකේත වලට පෙරලා ගන්න v u ප්‍රවේගයෙන් ගලන ගඟක. ඒ කියන්නේ මම මෙහෙමලි පොඩ්ඩක් ඕක ඊට කලින් ගඟ කියන්නේ මම r කියලා ගන්නවා, පොළව E කියලා ගන්නවා, මිනිසයා මිනිසා මම ගන්නවා M කියලා. මම ගන්නවා M කියලා. පැහැදිලිද වැඩේ? එතන මෙන්න වැඩේ මිනිසා M කියලා ගත්තා, පොළව E කියලා ගත්තා, ගඟ R කියලා ගත්තා. මට දැන් මේ වචන වලින් කියන එක සංකේත වලට පෙරලා ගන්න පුළුවන්කම තියෙන්න ඕනේ. මොකද u ප්‍රවේගයෙන් ගලන ගඟක. එහෙනම් v u ප්‍රවේගයෙන් v r e කියන්නේ u මේ දිශාවට u. පැහැදිලිද වැඩේ? හරි. ඔන්න කතාව. ඊට පස්සේ ගඟක එක් ඉවුරක a නම් ලක්ෂයක සිට මෙන්න a කියන ලක්ෂය. මෙන්න a කියන ලක්ෂය. ওই ලක්ෂයේ ඉඳන් a නම් ලක්ෂයක සිට ඊට ප්‍රතිවිරුද්ධ ඉවුරේ a හා කෙලින්ම ඊට ප්‍රතිවිරුද්ධ ඉවුරේ a මේ a කියන ලක්ෂයට කෙලින්ම. ඒ කියන්නේ මේ පැත්තේ B නම් ලක්ෂයක් B නම් ලක්ෂයක් කරා මිනිසෙකුට පිහිනීමට ගතවන කාලය හොයන්න කියන්නේ. ඒ කියන්නේ මේ ලක්ෂයේ ඉඳන් මෙන්න මෙතෙන්න යන්න ගතවන කාලය හොයන්න කියන්නේ. මේකේ පළලය කියලා කියනවා. ගඟේ පළලය කියලා කියනවා. ගඟ මේ පැත්තට ගලන ගමන් මෙයා මෙන්න මේ මෙතන ලක්ෂයේ ඉඳන් මේ ලක්ෂයට යන්න ඕනේ. අපි බලමු එහෙනම් මොකද්ද ඔය කියන්නේ කියලා. නිශ්චල ජලයේ මිනිසාගේ ප්‍රවේගය v කියලා කියනවා. ඒ කියන්නේ v m r ගඟට සාපේක්ෂ මනුස්සයාගේ ප්‍රවේගය v වෙනවා. තව පොඩි කතාවක් කියනවා බලන්න මේ මනුස්සයා මෙතන ඉඳලා අවසානට මෙතන ඉන්නේ.
මෙතන ඉඳලා මෙතන ඉන්නම නම් මේ කතාවෙන් අපිට ගන්න පුළුවන් දෙයක් තියෙනවා. මෙන්න මේ රූප සටහන ඇඳගත්තට පස්සේ විස්ථාපන සටහන මේකට කියන්නේ විස්ථාපන සටහන කියලා. මේ විස්ථාපන සටහන ඇඳගත්තට පස්සේ මේකෙන් කියන්න පුළුවන් කතාවක් තියෙනවා. ඒක තමයි මිනිස්සයා මෙතන ඉන්න මිනිස්සයා අවසානට මෙතන ඉන්නේ. එහෙනම් පොළවට සාපේක්ෂව මිනිස්සයා මේ ලක්ෂය නම් මේ ලක්ෂයට ගිහිල්ලා තියෙනවානේ. එහෙනම් පොළවට සාපේක්ෂව v me කියන්නේ අපිට දිශාව ලියන්න පුළුවන් මෙන්න මෙහෙම මේ දිශාවට කියලා. හැබැයි අපි ප්‍රවේගය දන්නේ නැහැ. අපි දන්නවා මේ ගඟට සාපේක්ෂව පොළවට සාපේක්ෂව ගඟේ ප්‍රවේගය u කියලා. ඒ වගේම ගඟට සාපේක්ෂව මනුස්සයාගේ ප්‍රවේගය දීලා තියෙනවා v කියලා. දැන් අපි තව එකක් හොයාගත්තා මේ විස්ථාපන සටහනෙන්. මේ විස්ථාපන සටහන ඇඳගත්ත එකයි මම. මොකක්ද කතාව? පොළවට සාපේක්ෂව මනුස්සයාගේ ප්‍රවේගයේ දිශාව හොයාගත්තා. දැන් ඔයාට මේ තියෙන දත්ත තුන පාවිච්චි කරලා සාපේක්ෂ ප්‍රවේග මූලධර්මය ලියන්න පුළුවන්. සාපේක්ෂ ප්‍රවේග මූලධර්මය ලියුවොත් එහෙම අපි කවුරු උක්ත වෙන විදිහට ලියන්න ඕනේ. බලන්න මෙයාගේ දිශාවයි විශාලත්වය දෙකම දන්නවා. මේකේ අපි විශාලත්වය විතරයි, මේකේ දිශාව විතරයි. එහෙනම් අපි මේ වගේ වෙලාවට කරන්නේ දිශාව විතරක් දන්න. සමහරවල් දිශාව දන්නෙත් නැහැ. එයා විතරක් අපි දිශාව විතරක් දන්න එක්කෙනා උක්ත කරනවා. සාපේක්ෂ ප්‍රවේග මූලධර්මයෙන් මෙන්න කතා VME සමානයි VMR ධන VRE. VME කියප ගමන් ඉහළට දිශාව දන්නවා අපි. VMR කියන්නේ V මේ MR කියන්නේ V, VRE කියන්නේ මේ පැත්තට U. පැහැදිලිද වැඩි? ඔන්න කතාව. හරි. දැන් මේක අපි සංකේත වලින් PQR කියලා ලකුණු කරගමු. මේක මම P කියලා ගන්න. ඔය පටන් ගන්න තැන P, මේක Q, මෙතන P, මේක R. දැන් මට පුළුවන් ප්‍රවේග ත්‍රිකෝණය අඳින්න. ප්‍රවේග ත්‍රිකෝණය අඳිනවා කියන්නේ අතන මෙතන වෘත්තය අඳින්න වෙන්නේ නේ. මෙතන කියනවා බලන්න මේ වරහන් ඇතුලේ V විශාලයි U කියලා කියන. එහෙනම් V අරය වෙන විදිහට U VR වෙන විදිහට Q කේන්ද්‍රය වෙන විදිහට වෘත්තයක් අඳිනවා. එහෙනම් මෙන්න මම වෘත්තය අඳිනවා මෙතන. ඔන්න වෘත්තයෙන් දා Q කේන්ද්‍රය Q වලට මේ පැත්තෙන් P ඉන්නේ. එහෙනම් මේ පැත්තේ මම චුට්ටක් තව ලොකුවට ඇඳ ගන්නම් මේ වෘත්තේ. පැහැදිලිද? මෙතන Q. Q මෙතන ඉන්නේ. මෙයා Q. Q වලට මේ පැත්තෙන් තමයි P ඉන්නේ මේ. එහෙනම් මේ පැත්තේ P ඉන්න ඕනි. හැබැයි බලන්න V විශාලයි U කියලා දීලා තිනවා මේකේ අරේ V. එහෙනම් මේ P කියන එක නා මෙයාගේ මේ වෘත්තය ඇතුලේ ඉන්න ඕනි. මේක U. පැහැදිලිද? මෙතන Q මෙතන P. දිශාව මේ පැත්තට එන්න ඕනි. දැන් PR බලන්න PR ඉහළට. මෙන්න වැඩි. මේ දිශාවට මේ අපි මේ වෘත්තයේ පරිදි හම්බෙනකන් අපි යනවා. මෙන්න මෙතන R ඉන්නේ. එහෙනම් දැන් මේක යා කරන්න පුළුවන්. මෙන්න වැඩි. මෙයාගේ දිශාව මේ පැත්තට එන්න ඕනේ. ඉහළට. පැහැදිලිද? ඉහළට එන්න ඕනේ. මේක ඇල්ෆා. මේ කෝණය ඇල්ෆා කියලා ගමු. මේක ඍජු කෝණේ ත්‍රිකෝණයක් වෙනවා. හොඳට බලා ගන්න මේක V. බලන්න හොඳට මේ QR කියන දිශාවෙන් QR කියන දිශාව මේ පැත්තට ඇල්ෆා කෝණයක් ආනත ඉහළට තියෙන. එහෙනම් මෙන්න වැඩේ හොඳට බලන්න. මිනිස්සයා මේ පැත්ත මෙතෙන් නම් මෙතෙන් අවසානට එන්න ඕන නම් මෙයා මෙන්න මේ දිශාවෙන් මේ ඉවුරට ඇල්ෆා කෝණයක් ආනත මෙන්න මේ දිශාවෙන් තමයි එයා චලනය වෙන්න ඕනි. එයා පීනන්න ඕනි අතර මේ ඉහළ දිශාවට. අතර මේක තමයි කතාව අපි කරනකොන්නේ. අපි සාමාන්‍යයෙන් ප්‍රැක්ටිකලි ඔයගොල්ලෝ හිතන්න අපි සාමාන්‍යයෙන් මේ පැත්තෙන් අර පැත්තට පීනන්න ඕන නම් ගඟ ගලාගෙන යනවා නම් අපි මේ දිශාවට ටිකක් ආනතව තමයි පීනන්නේ. එතකොට අපි ගඟේ ප්‍රවේගයත් ගඟත් පහළට ගලන ගමන් අපිත් මේ පැත්තට යනකොට අපි නිකන් හිමීට අවසානට ඔන්න ඕම වගේ මෙන්න මේ පැත්තට මෙන්න මෙතෙන්නේ අවසානට එනවා. පැහැදිලිද? ඕක තමයි අතරම් ප්‍රැක්ටිකලි වෙන්නේ. දිශාව මේ පැත්තට අපි තියාගෙන තමයි පීනන්නේ. එතකොට හැබැයි අපි මේ උඩ ලක්ෂයක නෙවෙයි ඉන්නේ. මෙතෙන් ඇතරම එනවා. පැහැදිලි වැඩි. ඒක හොඳ ගොඩක් වැදගත් කතාවක්. එක ප්‍රැක්ටිකලි ඇතරම් පාවිච්චි වෙන දෙයක්. හරි. දැන් අපිට කියන්න මෙන්න ප්‍රවේග ත්‍රිකෝණයෙන් දැන් අපිට තව කතාවක් කියනවා. අපිට කියනවා ලක්ෂයක් කරා මිනිසෙකුට පිහිනීමට ගතවන කාලය හොයන්න කියලා කියන්නේ. මං ගිය සතියේ ඔයගොල්ලන්ට කියලා දුන්න මතක ඇති පිහිනීමට ගතවන කාලය හොයනකොට සමීකරණයක් තියෙනවා දුර බෙදීම ප්‍රවේගය. දුර බෙදීම ප්‍රවේගය කියපුවම දුර කියන්නේ ගඟට සාපේක්ෂව ප්‍රවේගය.
දුර කියන්නේ ගංග සමුද්දේශ නැත්නම් පොළව සමුද්දේශ රාමුවේ නැත්නම් ගංග සමුද්දේශ රාමුවේ ප්‍රවේග විස්ථාපනයේ බෙදීම ගංග සමුද්දේශ රාමුවේ ගංග නෙවෙයි දැන් පොළවට ගන්න වෙන විදිහ පොළවට සාපේක්ෂ ප්‍රවේගය බෙදීම පොළවට සාපේක්ෂ විස්ථාපනයේ බෙදීම පොළවට සාපේක්ෂ ප්‍රවේගය d බෙදීම v නේ. එතකොට අන්න එහෙම තමයි ගන්න ඕනේ එතකොට. එතකොට මෙතන පොළවට සාපේක්ෂ විස්ථාපනය අපි දන්නවා ඒ කියලා පොළවට සාපේක්ෂ ප්‍රවේගය හොයා ගන්න ඕනේ. පොළවට සාපේක්ෂ ප්‍රවේගය කියන්නේ මනුස්සයාගේ පොළවට සාපේක්ෂ ප්‍රවේගය කියන්නේ vme බලන්න vme කියන්නේ pr. pr කියන්නේ මෙයා හොයාගන්න පුළුවන් අපිට පයිතගොරස් ප්‍රමේය. මේක v කියලා දන්නවා මේක u කියලා දන්නවා. එහෙනම් v pr කියන්නේ මම මේක දැන් මකන්නම් තේරුමක් නැහැනේ. මේක මේ ටික මකන්නම්. VPR කියන්නේ මිනිස්යාගේ පොළොවට සාපේක්ෂ ප්‍රවේගය. ඒ කියන්නේ වර්ගමූල මේක මේ ඍජුකෝණීය කෝණයක් කාරණේ බෙද මේක මේ පයිතගොරස් ප්‍රමේය දැන් මට v වර්ගය රින u වර්ගය කියලා එනවා. පැහැදිලිද වැඩි? ඔන්න අපේ ප්‍රවේගය ඔන්න වෙන කාලය සමානයි විස්ථාපනයේ බෙදීම ප්‍රවේගය. විස්ථාපනයේ සිම්පල් a කියලා තියෙනවා. විස්ථාපනයේ බෙදීම ප්‍රවේගය ඒක ලියන්න ඔයා ඕනනම් බෙදීම ප්‍රවේගය විස්ථාපන කියන්නේ ගග සමුද්දේශ රාම පොළොව සමුද්දේශ රාමයේ විස්ථාපනයේ බෙදීම පොළොව සමුද්දේශ රාමයේ ප්‍රවේගය. ඕම ලිවක් කමක් නැහැ. අරම ලිවත් ප්‍රශ්නයක් නැහැ. අරම ලියනවා නම් හොඳයි. විස්ථාපනය කියන්නේ සිම්පල් සිම්පල් a මෙතන දීලා තියෙනවනේ ගඟේ පළල සිම්පල් a. ගඟේ පළල සිම්පල් a බෙදීම ප්‍රවේගය කියන්නේ මෙන්න වර්ගමූල v වර්ගේ ඍණ u වර්ගේ. පැහැදිලිද? ඔන්න කතාව. ඔන්න ඔකයි කාලේ. හරිම සරලයි. ඔය වගේ ගාන හදන්න පුරුදු වෙන්න. ඔය වගේ ගණන් ටිකක් තව තවත් හදන්න. මේක තමයි පූර්ති කතාවක් තියෙන සරල කතාවක් තිබුණේ. ඒ කතාව තේරුම් ගන්න. තේරුම් අරගෙන ඉවරලා ගාන හදන්න try කරන්න. මහා ලොකු දේවල් නැහැ. හරි. එහෙනම් තව වීඩියෝ එකක් තව උදාහරණ ටිකක් ඉදිරියේදී කතා කරන්න බලාපොරොත්තු වෙනවා. මේ ඔයගොල්ලෝ මේ වීඩියෝ එක බලලි වෙලා channel එක subscribe කරන්න අමතක කරන්න එපා. ඒ වගේම යාළුවෝ අතර share කරන්න, like කරන්න වීඩියෝ එකට. ඒ වගේම යාළුවෝ අතර share කරලි වෙලා යාළුවන්ට කියන්න මේ කතාව. කියලා ඒගොල්ලෝ අතරටත් මේ කතා මේ ඒගොල්ලන්ටත් මේ පාඩම් පිළිබඳව දැනගන්න පුළුවන් මේ දේවල් කරාට පස්සේ. ඒ වගේම ඔයගොල්ලන් ප්‍රශ්න මොනවා හරි තියෙනවා නම් මගේ පල්ලෙහා කමෙන්ට් බොක්ස් එකෙන් කමෙන්ට් කරන්න පුළුවන්. ඒ වගේම Facebook page එක හරහා එන්න පුළුවන්. ඒ වගේම ඔයගොල්ලන්ට මගේ blog එකට යන්න පුළුවන්. blog එකෙත් තව වීඩියෝස් තියෙනවා මේ හා සම්බන්ධව. ඒවා බලන්න ඒ වගේමුත් ඔයගොල්ලෝ දැනුම අරගෙන ඔයගොල්ලෝගේ දැනුම වැඩි කරගන්න උත්සාහ කරන්න. හරි එහෙනම් අපි තව වීඩියෝ එකකින් හමු. මේ ඔයගොල්ලන්ට සුබ දවසක්.